හෙලා කොහොමද ඔයාලට? ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ ලෝක ඉතිහාසයේ ඉතාමත් වැදගත් හා සංවේදී සිදුවීමක් වන හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාර පිළිබඳව. මේ සිදුවීම 1945 වර්ෂයේදී දෙවන ලෝක යුද්ධයේ අවසාන අදියරේ සිදු වූ අතර එය මිනිස් ඉතිහාසයේ පළමු සහ එකම වරකදී යුද්ධයකදී පරමාණු අවි භාවිතා කළ අවස්ථාව කියලාත් සැලකෙනවා. මේ ප්‍රහාර දෙක ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිත අහිමි කිරීමට හේතු වූ අතර යුද්ධයේ ගමන් මඟ පමණක් නොව අනාගත ලෝක දේශපාලනයේ විද්‍යාව සහ සාමය පිළිබඳවද අදහස් විශාල වශයෙන් වෙනස් කළා. 1939 වර්ෂයේදී ආරම්භ වූ දෙවන ලෝක යුද්ධය ලෝකයේ විශාලතම සහ විනාශකාරීම යුද්ධය කියලා සැලකනවා. එක් පසකින් මිත්‍ර පාර්ශවයේ වූ ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ සෝවියට් සංගමය සිටි අතර අනෙක් පසින් ජර්මනිය, ඉතාලිය සහ ජපානය ඇතුළත් අක්ෂ බලවේග හිටියා. 1945 වෙන විට ජර්මනිය පරාජයට පත්ව තිබුණත් ජපානය තවමත් සටන් කරමින් හිටියා. ජපානය යටත් කර ගැනීම සඳහා සාමාන්‍ය භූමි ආක්‍රමණයක් සිදු කළහොත් මිලියන ගණනක ජීවිත හානි වෙන්න පුළුවන් කියලා ඇමරිකාව විශ්වාස කළා. ඒ නිසා යුද්ධය ඉක්මනින්ම අවසන් කිරීමේ අරමුණින් පරමාණු බෝම්බ භාවිතා කිරීමට තීරණය කළා. 1945 අගෝස්තු 6 වන දින උදෑසන 8:15ට වගේ ඇමරිකානු B-29 වර්ගයේ එනෝලා ගයි කියන ගුවන් යානය හිරෝෂිමා නගරය මතට ලිටල් බෝයි කියන පරමාණු බෝම්බය හෙළුවා. මෙම බෝම්බය පිපුරුණු විගසම අතිශය විශාල ශක්තියක් නිදහස් වුණා. තත්පර කිහිපයක් ඇතුළත නගරයේ විශාල ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වුණා. උෂ්ණත්වය සෙල්සියස් අංශක දහස් ගණනක් දක්වා ඉහළ ගිය අතර බොහෝ දෙනා ක්ෂණිකවම මිය ගියා. ඇස්තමේන්තුවලට අනුව එදිනම පුද්ගලයන් 70,000ක් 80,000ක් දක්වා පිරිසක් මිය ගිය අතර පසුව විකිරණ බලපෑම් සහ තුවාල හේතුවෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ ගියා. හිරෝෂිමා ප්‍රහාරයෙන් දින 3කට පසුව 1945 අගෝස්තු 9 වෙනි දින ඇමරිකාව දෙවන පරමාණු බෝම්බය නාගසාකි නගරයට හෙළුවා. මේ බෝම්බය ෆැට් මෑන් කියලා හඳුන්වපු අතර එය හිරෝෂිමා බෝම්බයට වඩා බලවත් එකක් වුණා. නාගසාකියෙහි භූගෝල පිහිටීම හේතුවෙන් විනාශයේ තරමක් සීමා වුවද දහස් ගණනක් ජනතාව ජීවිතක්ෂයට පත් වුණා. ආසන්න වශයෙන් 40,000ක් පමණ ක්ෂණිකව මිය ගිය අතර ඉන්පසුව විකිරණ සහ අනෙකුත් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් තවත් බොහෝ දෙනා මිය ගියා. මේ ප්‍රහාරවලින් බේරුණු ජනතාව හිබිකුෂා කියලා හඳුන්වනවා. ඔවුන් වසර ගණනාවක් පුරා විකිරණ බලපෑම් වලින් පීඩා වින්දා. බොහෝ දෙනා පිළිකා, ලියුකේමියාව සහ වෙනත් බරපතල රෝගවලට ගොදුරු වුණා. සමහර දරුවන් උපතේදී ආබාධ සහිතව උපත ලැබූ අතර පරම්පරා ගණනාවක් පුරා මෙම බලපෑම් දක්නට ලැබුණා. මේ සිදුවීම මගින් පරමාණු අවිවල මිනිස් හා පාරිසරික බලපෑම් පිළිබඳව ලෝකය ගැඹුරින් අවබෝධ කරගත්තා. නාගසාකි ප්‍රහාරයෙන් පස්සේ සහ සෝවියට් සංගමය ජපානයට එරෙහිව යුද්ධයට එක්වීමත් සමග ජපානය යටත් වීමට තීරණය කළා. 1945 අගෝස්තු 15 වෙනිදා ජපානය නිල වශයෙන් යටත්වීම ප්‍රකාශ කළ අතර සැප්තැම්බර් 2 වන දින යටත්වීමේ ගිවිසුම අත්සන් කළා. එමගින් දෙවන ලෝක යුද්ධය අවසන් වුණා. හිරෝෂිමා සහ නාගසාකි සිදුවීම් ලෝකයට වැදගත් පාඩම් රැසක් ඉගැන්නුවා. පළමු යුද්ධයක විනාශකාරී බලපෑම් මගින් මිනිස් ජීවිතයකට කොතරම් බරපතලව ඒක බලපානවද සහ පරමාණු අවිවල බලය සහ ඒවා භාවිතා කිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව ලෝකයට අවබෝධයක් ලබා දුන්නා. අද වන විට බොහෝ රටවල් පරමාණු අවි පාලනය සහ නිරායුධකරණය පිළිබඳව සාකච්ඡා කරන්නේ මේ ඛේදවාසිකයින් උගත් පාඩම් මතයි. අවසානයේ හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාර මිනිස් ඉතිහාසයේ වඩාත්ම ඛේදජනක සිදුවීම් අතරින් එකක් වුණා. මේ සිදුවීම් නිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිත විනාශ වූ අතර එහි බලපෑම් අද දක්වාම මතකයේ පවතිනවා. අප මෙම ඉතිහාසයෙන් ඉගෙන ගත යුත්තේ සාමය, සංවාදය සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කමයි. ඉතින් ඔයාගේ අදහසත් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරගෙන යන්න. යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ තොරතුරු දැනගන්න අපේ channel එකට subscribe කරලා එකතු වෙන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ආය අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.